ඔන්න පුතේ දැන් මේ අපි අද මේ කතා කරන්න යන්නේ අපි කලින් කතා කරලා තියෙනවා මේක මේන් ආන්සලත් එක්ක. එතකොට මේ ඔබ ඔය ගිහි ඔබට තමයි මේක කතා කරලා නැත්තේ මම. එතකොට දැන් මේකේ බලන්න මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ විභංග වග්ගයේ 7 වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ විභංග වග්ගයේ 7 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ නම සලායතන විභංග සූත්‍රය. මොකද්ද මේ සූත්‍රයේ නම? සලායතන විභංග සූත්‍රය. මම අහන ප්‍රශ්න වලට හැමෝම උත්තර දීදී තමයි මේ සූත්‍ර සාකච්ඡාව සිද්ධ කරන්න ඕන. තේරුණාද? සුතාං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒ තදවෝච. මහට අසන්නට ලැබුණේ මේ විදිහට. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය සවැත් නුවර 제තවනේ කියන අනේපිඩු සිටුතුමා විසින් පූජා කරන ලද ආරාමේ. එදා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා මතා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සලායතන විභංගං වූ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසි කරෝත භාසිස්සාමිති එවං භන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒ තදවෝච. පින්වත් මහණෙනි ඔබට ආයතන 6 පිළිබඳ විස්තර විභාග වශයෙන් දේශනා කරන්න. එය අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්න. එසේ ස්වාමීනි කියා ඒ භික්ෂූන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ වදාලා ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බාති ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥානකායා වේදිතබ්බා ච පස්සකායා වේදිතබ්බා අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බා චන්තිස සත්තප්පදා වේදිතබ්බා තත්රිදං නිස්සාය ඉදං පජහත තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝන මනුසා සිතු මරහති සෝ උච්චති යෝගචර්යාණං අනුත්තරෝ පුරිස ධම්ම සාරතිති අය මුද්දේසෝ සලායතන විභංගස්ස. තේරුණාද ඒක? තේරුණාද? එහෙනම් ඔන්න කියලා දෙන්න හදන්නේ තේරුණා. ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. මොනවාද පුතේ? ආධ්‍යාත්මික ආයතන 6 කියන්නේ? චක්කු සෝත ගාන ජීව කාය මන. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය ශරීරේ දිවකය මනස. බාහිර ආයතනයි පිළිබඳව අවබෝධ කර යුතුයි. මොනවද දරුවෝ මේ බාහිර ආයතන? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. සයවැදෑරුම් විඥාන කාය පිළිබඳව අවබෝධ කර යුතුයි. මොනවද? චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය. එතකොට දැන් ඔන්න 6 වරක් 3 කීයද? 18 යන්න 18 ආකාර වූ මනස හැසිරෙන තැන් පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. මේ 18 ආකාර තේරෙනවනේ දැන් මේ 18. මෙන්න මේ වගේ මනස හැසිරෙන තැන් පිළිබඳව අවබෝධ කළ යුතුයි කියනවා. සත්වපද 36 පිළිබඳවත් අවබෝධ කළ යුතුයි. එහිදී මේ ඇසුරු කරගෙන මෙයාත් හරි සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ තුන්වැදෑරුම් සතිපට්ඨානයක් සේවනය කරයි. සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ යමක් සේවනය කරමින් ශාස්ත්‍රුන් වහන්සේ බවට පත්ව පිරිසට අනුශාසනා කරන්නට සුදුසු වෙයිද? ඒ ගැන දත යුතුයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේට තමයි කියන්නේ යෝගාචාර්යයන් වරයන් වහන්සේලා අතුරින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා. ඒ කියන්නේ අනුත්තරෝ මේ පුරුෂයන් ධාමනය කරන. තේරුණාද? මේ තමයි ආයතන 6 පිළිබඳ විග්‍රහයේ මූලික විස්තරය. ඔන්න දැන් කියලා දෙනවා මොනවාද? ආයතන 6 පිළිබඳ විග්‍රහයේ මූලික විස්තරය. සයවැදෑරුම් ආධ්‍යාත්මික ආයතන අවබෝධ කළ යුතුයි කියා මහණෙනි මං යම් ප්‍රකාශයක් කළා නම් ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරබයාද? එනම් ඇස නම් වූ කන නම් වූ කියන්නේ පුතේ ඇස නම් වූ කන නම් වූ නාසය නම් වූ දිව නම් වූ කය නම් වූ මනස නම් වූ ආයතන 6ක් ඇත. දැන් තේරෙනවද ආධ්‍යාත්මික ආයතන කියන්නේ මොනවද කියලා?
ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කළ යුතුයි කියලා යම් ප්‍රකාශයක් කළා නම් ඔය කරුණ සඳහාමයි එම ප්‍රකාශය කරන ලද්දේ. තේරෙනවද? පැහැදිලිද? සයවැදෑරුම් බාහිර ආයතන අවබෝධ කළ යුතුයි කියා යමක් මම ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශය කරන ලද්දේ කවර කරුණක් අරබයාද? එනම් රූප නම් වූ කියන්නේ ශබ්ද නම් වූ ගන්ධ සුවඳ නම් වූ රස නම් වූ පහස නම් වූ අරමුණු නම් වූ බාහිර ආයතන 6 අවබෝධ කළ යුතුයි කියලා කිව්වේ ඔන්න ඔය ආයතන 6 පිළිබඳවයි. තේරුණාද? පැහැදිලිද? සයවැදෑරුම් විඥානකාය අවබෝධ කළ යුතුයි කියා යම් ප්‍රකාශයක් කළා නම් ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර ප්‍රකාශයකටද? ඇසේ විඥාණය, කනේ විඥාණය, නාසයේ විඥාණය, දිවේ විඥාණය, කයේ විඥාණය, මනසේ විඥාණය කියන මෙන්න මේ 6 අවබෝධ කරන්න ඕනි කියනවා. තේරුණාද? සයවැදෑරුම් ස්පර්ශකාය අවබෝධ කළ යුතුයි කියා යමක් මම ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශය කරන ලද්දේ කවර කරුණක් අරබයාද? සයවැදෑරුම් ස්පර්ශකාය මොනවද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මොකද්ද? විශේෂයෙන් හඳුනා ගැනීම. ස්පර්ශය කියන්නේ මොකටද? විශේෂයෙන් හඳුනා ගැනීම. එතකොට අපි ඇසෙන්, කනෙන්, නාසයෙන් නේද? මේ ආදී වශයෙන් මේ හැම එකකින්ම නේද? නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන්නේ මේ හැම එකකින්ම අපි මේ එකිනෙක දේවල් විශේෂයෙන් හඳුනා ගන්නවා. එහෙනම් මේ ස්පර්ශකාය 6 අවබෝධ කර යුතුයි කියලා කිව්වේ මේ ටිකට. තේරුණාද? පැහැදිලිද? අපැහැදිලි නම් අහන්න ඕනිය. මනස හැසිරෙන තැන් 18 අවබෝධ කළ යුතුයි කියා යමක් මම ප්‍රකාශ කළා නම් ප්‍රකාශ කරන ලද්දේ නම් ඇසෙන් රූපයක් දැක්කට පස්සේ සොම්නස ඇති වෙන කරුණක් තියෙනවා නම් ඒ රූපේ සිත හැසිරෙනවා. දොම්නස ඇති වෙන කරුණක් තියෙනවා නම් ඒ රූපේ සිත හැසිරෙනවා. සපත් නැති දුකත් නැති සපත් නැති දුකත් නැති බවක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා. එන කණේ සද්දයක් ඇහුවට පස්සේ නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරාට පස්සේ දිවෙන් රසයක් වින්දට පස්සේ කයෙන් පහසක් ලැබුවට පස්සේ මනසින් අරමුණක් සිතුවට පස්සේ මොකද කරන්නේ? සොම්නස තියෙන එකෙත් සිත හැසිරෙනවා, දොම්නස තියෙන එකෙත් හිත හැසිරෙනවා. තව මොකෝ කරන්නේ? සොම්නසක් සහ දොම්නසක් නැති බවෙත් සිත හැසිරෙනවා. තේරුණාද? පැහැදිලිද? ඒක තමයි මේ 18 ආකාර වූ මනස හැසිරෙන තැන් අවබෝධ කළ යුතුයි කියලා කිව්වේ. පැහැදිලිද? තේරුණාද? සත්ව පද 36 අවබෝධ කළ යුතුයි කියා යමක් මම ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරබයාද? එහෙනම් ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නස් 6ක් තියෙනවා. ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නස් 6ක් තියෙනවා. නෙක්ඛම්මයේ ඇසුරු කරගත් සොම්නස් 6ක් තියෙනවා. ගිහි ජීවිතය ඇසුරු කරගත් දොම්නස් 6ක් තියෙනවා. නෙක්ඛම්මයේ ඇසුරු කරගත් දොම්නස් 6කුත් තියෙනවා. තේරුණාද? සොම්නස් 6යි දොම්නස් 6යි. ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නසුත් නැති දොම්නසුත් නැති. ඒ කියන්නේ සැපත් නැති දුකත් නැති ඒවා 6කුත් තියෙනවලු. නෙක්ඛම්මයේ ඇසුරු කරගත් සැපත් නැති දුකත් නැති ඒවා 6ක් තියෙනවලු. පැහැදිලිද? තේරුණාද? එහිලා ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නස් 6 මොනවද? ඔන්න ගිහි ජීවිතය ඇසුරු කරගත් සොම්නස් 6 මොනවද? ඇසින් දත වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනෝරම්‍ය වූ, කාමසැපෙන් යුක්ත වූ රූපයන්ගේ ලැබීමක් හෝ එබඳු රූපයක ලැබීමෙන් පසු ඒ දකිද්දී හෝ කලින් ලැබුණු රූපයක් අතීතේ නිරුද්ධ වෙලා වෙනස් වෙලා ගියාද ඒ සිහි කරද්දී හෝ ඔහුට සොම්නසක් ඉපදෙනවා. තේරුණාද? තේරුන්නේ නැද්ද? දැන් ඇසින් දකින රූපයක් තියෙනවනේ. ඒ රූපයක් දැන් දකින්න ලැබුණා. නැත්තම් දැක්කට පස්සේ හරි අතීතයේ දැකපු එක නිරුද්ධ වෙලානේ තියෙන්නේ. හැබැයි අතීතයේ දැකපු එකක් සිහි කරද්දී හරි සතුටක් ඉපදෙනවා. සොම්නසක් ඉපදෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි
මොකද කියන්නේ? එතකොට මේ බඳු ස්වરૂපයකින් යම් සොම්නසක් ඇද්ද මේකට කියනවා ගේහසිත සොම්නස. ගිහි ගෙදර සොම්නස. තේරුණාද? ගේහසිත සොම්නස. පැහැදිලිද? හා. ඊට පස්සේ පුතේ කියනවා මොකද්ද? කනින් ඇසිය යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගඳ සුවඳ, දිවෙන් දත යුතු රස නේද? පැහැදිලි නේද? කයෙන් දත යුතු පහස, මනසින් දත යුතු අරමුණු කියන මේවා තියෙනවනේ. මෙව්වා ඒ වෙලාවේ දකින්න, ඒ වෙලාවේ ලැබුණොත්, ඒ වෙලාවේ සොම්නසක් ඉපදුණා. දැක්කට පස්සේ සොම්නසක් ඉපදුණා. පැහැදිලිද? තේරුණාද? අතීතයේ නිරුද්ධ වෙලා ගියපු, ඒ කියන්නේ ඉවර වෙච්ච එකන්නේ. ඉවර වෙච්ච අර රූපයක් තියෙනවා නම් ඒ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධ සුවඳක් වේවා, රසක් වේවා තෙන්න මේ මොනවා හරි ඉවර වෙච්ච එකක් සිහි කරද්දි සොම්නසක් උපදිනවා නම් ඒකට කියනවා මොකක් කියලාද? ගේහසිත සොම්නස කියලා. දැන් තේරුණාද? ගේහසිත සොම්නස් 6. ගිහි ජීවිතයේ ඇති වෙන සොම්නස් 6 තේරුණාද? පැහැදිලිද? හරි. උන පැහැදිලිනේ? හතර දෙනාටම පැහැදිලිද? හරි. එහිලා නෙක්ඛම්මය අසුරු කරගත් සොම්නස් 6 මොනවද? නෙක්ඛම්මය කියන්නේ පැවිදි ජීවිතය. රූපයන්ගෙම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත් ඇල්ම නිරුද්ධ වීමත් දැනගනිද්දී අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී කලින් රූපත් දැන් රූපත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් සත්‍ය ස්වභාවය දකිද්දී සොම්නස නැති වෙනවා. තේරුණාද? තේරුණා? ඇයි පුතේ දැන් අපි මොනවා හරි රූපයක් දකින්න. දන්නව නේද මේ හැම රූපයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියලා මේ වෙනස් වී යන ස්වභාවය නිසා. එයාට එතකොට මේ වෙනස් වෙන දෙයක් පිළිබඳ රාගයක් ඇති වෙන්නේ නැහැ. එතකොට එතන ඇති වෙන්නේ රාගයක් ඇති වෙන්නේ නැත්නම් මොකක්ද ඇති වෙන්නේ? මේක වෙනස් වෙනවා කියලා දකිද්දි මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියලා දකිද්දි ඇති වෙන්නේ මොකද්ද? විරාගය. තේරුණාද? කියන්නේ රාග නොමැති බව. එතකොට විරාගය නිසා ඇල්ම නිරුද්ධ වෙනවා. ඒක කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට ඇල්ම නිරුද්ධ වීමත් එයා දැනගන්නවා. දැන් මේකට මට ඇලීමක් නැහැ කියලා දැනගන්නවා. එතකොට මේක දැන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් කියලා මෙන්න මේ විදිහට අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී පැහැදිලිද? කලින් රූපත් එහෙනම් දැන් මේ දකින රූප වගේම කලින් රූපත් දැන් රූපත් මේ සෑම රූපයක්ම අනිත්‍යයි. තේරුණාද? ඒ කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. එහෙනම් ඒකට අපි කියනවා වෙනස් වෙනවා. එහෙම නැත්නම් අනිත්‍ය වෙනවා. එහෙනම් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එයද නිච්ඡං තන් දුක්ඛං. පැහැදිලිද? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන්. අර ගිහියා වගේ නෙමෙයි. මෙතන මේ පැවිද්දා කියන්නේ මහාන වෙච්ච ඔක්කොම නෙමෙයි. ආර්යයන් වහන්සේ පිළිබඳව මේ කතා කරන්නේ. ධර්ම අවබෝධ කරගත් ආර්යයන් වහන්සේ දකින විදිහ මේ කතා කරන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකිද්දි සොම්නසක් ඉපදෙනවා. මම මේකේ යථා ස්වභාවය දැක්කනේ කියලා එතන ඇති වෙන්නේ අර කිලිටි සොම්නස නෙමෙයි, නිකලස් භාවය නිසා උපදින සොම්නස. තේරුණාද? දැන් පැහැදිලිද? පැහැදිලිද කිරියාම? ඔබ වහන්සේලාට පැහැදිලිද? එහෙනම් පුතේ ඔන්න ඔය විදිහට ගත්තාම තා මොනවද තියෙන්නේ? කන තියෙනවා නේද? කනට එතකොට ශබ්ද එනවා. එතකොට නේද? ඊට පස්සේ එතකොට තා මොනවද තියෙන්නේ? ගඳ සුවඳ එනවා නේද? තා මොනවද එන්නේ? රස එනවා. තා මොනවද එන්නේ? පහස එනවා. තා මොනවද එන්නේ? අරමුණු එනවා. එතකොට මට මේ කියන ආයතන හයට ගොදුරු වෙන යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් තේරුණාද? තේරුණානේ? රසයක්, පහසක්, අරමුණක් කියන මේ හැම දෙයක්ම තියනවාද? මේ සෑම දෙයක්ම ඇති වී පැවති නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා මෙන්න මේ විදිහට වෙනස් වී යන ස්වභාවය දකිද්දී මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි විරාගය ඇති වෙනවා. රාගයෙන් ඒ දිහා බලන්නේ නැති වෙනවා. එතකොට
රාගයෙන් බැලුවොත් මේ ඇල්මක් ඇලීමක් ඇති වෙන්නේ. දැන් විරාගයෙන් දකින්න නිසා තේරුණාද? විරාගයෙන් දකින්නේ කොහොමද? ඇති වී පැවති නැති වී යන ස්වභාවය දැක්කහම විරාගයෙන් දැක්ක වෙන්නේ. තේරුණාද? ඒ ස්වභාවය අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා. ඇල්ම නිරුද්ධ වෙන බව දැනගත්තට පස්සේ අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. තේරුණාද? අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. එතකොට කලින් අරමුණත් දැන් අරමුණත් මේ සෑම එකක්ම කලින් මට මේ ආයතන හයට මොනවා හරි අරමුණු ආවනම් ඒවත් දැන් අරමුණක් තියෙනවා නම් ඒකත් ඇති වී පැවති නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවේ සත්‍ය ස්වභාවය දකිද්දී සොම්නස උපදිනවා. මෙබඳු සොම්නස් වලට තමයි කියන්නේ නෙක්ඛම්මය අසුරු කළ සොම්නස කියලා. පැහැදිලිද? තේරුණාද? අර ගිහියන්ට එන්නේ ලාමක සොම්නස් ටිකක්. නෙක්ඛම්මය අසුරු කර ගිහි පැවිදි දෙපිරිසටම නෙක්ඛම්මය අසුරු කර අයට එන්නේ මේ විදිහට ප්‍රඥාව නිසා අවබෝධය නිසා සොම්නස. තේරුණානේ? එහිලා ගිහි ජීවිතය අසුරු කරගත් දොම්නස් හය මොනවද? ඇසින් දත යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම්‍ය වූ කාම සැපෙන් යුක්ත වූ රූපයන්ගේ නොලැබීමක් හෝ එබඳු රූපයක නොලැබීමෙන් පසු ඒ සිහි කරද්දී හෝ කලින් නොලැබුණු රූපයක් අතීතයේ නිරුද්ධ වෙලා ගියාද ඒ සිහි කරද්දී හෝ ඔහුට දොම්නසක් උපදිනවා නම් මෙබඳු ස්වરૂප වූ දොම්නසක් ඇද්දේට ගේහසිත දොම්නස කියා කියනවා. තේරුණාද? මොකද්ද? ජීවිතය ඇසුරු කරගත්ත දොම්නස් හයනේ කතා කරන්නේ. උඩ මේකේ කියනවා මොන ජීවිතයද? ගිහි ජීවිතය. ඇසින් දකින්න ඉෂ්ට කාන්ත මනාප යම් කිසි රූපයක් තියෙනවා. එතකොට ඒ රූපයන්ගේ නොලැබීම. තේරුණා? තමන් කැමති රූපයන්ගේ නොලැබීම. එහෙම නැත්නම් ඒ බඳු රූපයක නොලැබීමෙන් පසු නොලැබීමක් වෙන්න පුළුවන්, නොලැබීමෙන් පසු වෙන්න පුළුවන්. ඒ වගේම අතීතයේ නොලැබුණු දෙයක් ඒක දැන් ඉවර වෙලා. හැබැයි ඒක සිහි කරද්දී හරි ඔහු තුල දොම්නසක්, ඒ කියන්නේ දුකක් උපදිනවා. ඒකට කියනවා ගේහසිත දොම්නස කියලා. පැහැදිලිද? තේරුණාද? ඊට පස්සේ නාසයෙන් දත යුතු ගඳ සුවඳ, දිවෙන් දත යුතු රස, කයෙන් දත යුතු පහස, මනසින් දත යුතු අරමුණු. තේරුණාද? මේ වාගේ තමන්ට යම්කිසි නොලැබීමක් තියෙනවද? නොලැබුණු දෙයක් තියෙනවද? අතීතයේ නොලැබිච්ච දෙයක් සිහි කරද්දී හරි දුකක් උපදිනවා නම්, දොම්නසක් ඉපදිනවා නම් මේ හයට කියනවා මොනවා කියලාද? ගේහසිත දොම්නස කියනවා. තේරුණාද? පැහැදිලිද? ඊට පස්සේදී කියනවා එහිලා නෙක්ඛම්මයේ අසුරු කරගත් දොම්නස් හය මොනවාද? රූපයන්ගේම වෙනස් වී යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත් ඇල්ම නිරුද්ධ වීමත් දැනගැනීමෙන් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී. තේරුණාද? පැහැදිලිද? පැහැදිලි නැද්ද? අයි දැන් පුතේ නෙක්ඛම්මයේ අසුරු කරගත් දොම්නස් හයනේ මේ කතා කරන්නේ. රූපයන්ගේම වෙනස් වී යන ස්වභාවය නිසා. ඒ කියන්නේ මේ හැම රූපයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති වෙන්නේ රාගයද විරාගයද? විරාගය ඇති වෙනවා. විරාගය ඇති වුණාම ඇලෙනවද? නැත්තම් නොඇලී ඉන්නවද? විරාගී වුණාම ඇල්ම නිරුද්ධ වෙනවා. තේරුණාද? ඇල්ම නිරුද්ධ වූ බව දැනගත්තාම අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේ ඇති වී පැවති නැති වී යන දේවල් කියලා අවබෝධ වෙනවා. එතකොට එහෙම අවබෝධ කරද්දී කලින් දැකපු රූප තේරුණාද? දැන් මේ දකින රූපත් ඒ සෑම රූපයක්ම ඒ වගේම අතීතයේ දැකපු රූපත් මේ සෑම රූපයක්ම ඇති වී පැවති නැති වී යන ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවේ සත්‍ය ස්වභාවය දුටු විට අනුත්තර වූ නිවන කෙරෙහි කැමැත්තක් ඇති වෙනවා. තේරුණාද?
පැහැදිලිද? එහෙනම් මේ සෑම රූපයකම දරුවනේ දැන් දකින්න වේවා, කලින් දැකපු වේවා, අතීතයේ දැකපු එකක් සිහිපත් කරද්දි වේවා, ඒක සිහිපත් කරද්දි එනකොට මොනවාම හරි සොම්නසක් හරි දොම්නසක් හරි ඉපදෙනකොට ඒකත් ඇති වී පැවති නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනකොට තමා පුතේ නිවන කෙරෙහි කැමැත්ත ඇති වෙන්නේ. ආර්යයන් වහන්සේලා දැන් යම් අරහත්ත්වයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවද? මං කවරදාකනම් මේ උතුම් නිවන ආબોධ කරගෙන වාසය කරන්නද කියලා ඔය විදිහට අනුත්තර වූ විමෝක්ෂය කෙරෙහි ආසාවක් පිහිටුවාගෙන ඉන්නකොට ඒ ආශාව හේතුවෙන් දුම්නසක් ඉපදෙනවා. තේරුණාද? ඇයි දැන් මට නිවන ලැබෙයි කිය නේද? කවද හම්බ වෙයිද කියලා ඒක බලාපොරොත්තු වෙද්දිත් මොකද වෙන්නේ? දුකක් ඇති වෙනවා. තේරුණාද? මෙබඳු දුම්නසට තමා කියන්නේ නෙක්ඛම්මයේ ඇසුරු කළ දුම්නස කියලා. පැහැදිලිද? තේරුණාද? මේ කියන්නේ නිවන නිසා දුකක් ඇති වෙනවා. ඇයි නිවන බලාපොරොත්තු වෙද්දි නොලැබෙනකොට දුකයිනේ. ඊට පස්සේ ওই විදිහට ගත්තහම මේ ශබ්දවල, ගන්ධ සුවඳවල, රසවල, ස්පර්ශයේ, මනසට සිතන අරමුණු වල මේ හැම එකකම වෙනස් වී යන ස්වභාවය නිසා, ඒ කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය නිසා ඒ කෙරෙහි ඇති විරාගයත් ඇල්ම නිරුද්ධ වීමක් දැනගන්නවා නේද? ඇති වෙලා පැවතිලා නැති වෙලා යද්දී එතන විරාගී වෙනවනේ. එතකොට ඇල්ම නිරුද්ධ වෙනවනේ. එතකොට අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. තේරුණාද? එතකොට කලින් අරමුණක් දැන් අරමුණක් මේ සෑම අරමුණක්ම මේ ආයතන 6ට ගොදුරු වෙන සෑම අරමුණක්ම ඒ සෑම දෙයකම අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී කලින් අරමුණු දැන් අරමුණුත් මේ සෑම අරමුණක්ම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ප්‍රඥාවේ සත්‍ය ස්වභාවය දුටු විට අනුත්තර වූ නිවන කෙරෙහි කැමැත්ත ඇති වෙනවා. ආර්යයන් වහන්සේලා දැන් යම් අරහත්ත්වයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවද? මං කවරදාකනම් මේ උතුම් නිවන අවබෝධ කරගෙන වාසය කරන්නද කියලා ওই විදිහට අනුත්තර වූ විමෝක්ෂය කෙරෙහි ආසාවක් පිහිටවාගෙන ඉන්නකොට ඒ ආශාව හේතුවෙන් දුම්නසක් ඉපදෙනවා. මේ ආයතන 6ෙන්ම දුම්නසක් ඉපදෙනවා. මෙබඳු දුම්නසට තමා කියන්නේ නෙක්ඛම්මයේ ඇසුරු කළ දුම්නස කියලා. තේරුණාද? පැහැදිලිද? එහිලා ගිහි ජීවිතය ඇසුරු කරගත් සැප දුක් රහිත සොම්නස් දුම්නස් රහිත 6 මොනවද? ඇසින් රූප දැකලා අඥාන වූ මෝඩ වූ බොහෝ කෙලෙස් ඇති පෘථග්ජනයාට කර්ම විපාක ජය නොගත් ආදීනව නොදන්නා අසෘතව පෘථග්ජනයාට උපේක්ෂාව උපදිනවා. මෙතන කියන්නේ අර ඒ උපේක්ෂාව. මම ওই උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියනව නේද මිනිස්සු? වැඩිය මං එහෙම නෑ, ඇලිලත් නෑ, ගැටලත් නෑ, උපේක්ෂාවෙන් ඔන්න මොනවාද? ඒ උපේක්ෂාව ඇති වෙන්නේ කාටලුද? ඇසින් රූපයක් දැක අඥාන වූ මෝඩ වූ බොහෝ කෙලෙස් ඇති පෘථග්ජනයාට කර්ම විපාක ජය නොගත් ආදීනව නොදන්නා අසෘතවත් පෘථග්ජනයාට උපේක්ෂාව උපදිනවා. තේරුණාද? පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? ඒ උපේක්ෂාව උපදිනකොට මොකද වෙන්නේ? දැන් කියන්න බලන්න. අර ටිකත් එක්ක ගලප ගන්න බැරිද? මේ බඳු යම් උපේක්ෂාවක් ඇද්ද? ඒ උපේක්ෂාව රූපේ ඉක්මවා යන්නේ නැහැ. නැද්ද? රූපේ ඉක්මවා යනවද? අයි දැන් මේ රූපේ යථා ස්වභාවය දකින්නේ නැහනේ. ඒ රූපේ විදිහටම බල මං උපේක්ෂාවෙන් ඉන්නවා කියන. එතකොට ඒ අදුක්කම සුඛ භව ඉක්මවල යනවද? ඒක ඉක්මවල යන්නේ නැහැ. කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ අරගෙන, දිවෙන් රසය විඳ, කයෙන් පහස ලබා, මානසින් අරමුණු දැනගෙන මේ මෝඩ බොහෝ කෙලෙස් ඇති අඥාන පෘථග්ජනයාට කර්ම විපාක ජය නොගත් ආදීනව නොදන්නා අශෘතවත් පෘථග්ජනයාට උපේක්ෂාව උපදිනවා. තේරුණාද? පැහැදිලිද? එතකොට මේ බඳු යම් උපේක්ෂාවක් ඇද්ද? ඒ උපේක්ෂාව මේ තියෙන අරමුණු ඉක්මවල යන්නේ නැහැ. තේරුණාද? අරමුණු ඉක්මවල යනවද? අරමුණු ඉක්මවල යන්නේ නැහැ. අරමුණ තුල බැහැගෙන උපේක්ෂාවෙන් ඉන්නේ කියන. හරිද? එතකොට වැරදි නේද? එහෙනම් මේවට තමයි කියන්නේ
ගේහසිත උපේක්ෂා 6 කියලා. පැහැදිලිද? තේරුණාද? එහෙලා නෙක්ඛම්මයේ අසුරු කරගත් උපේක්ෂා 6 මොනවද? රූපයන්ගේම වෙනස් යන ස්වභාවය නිසා ඒවා කෙරෙහි දැන් මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය කියලා දකින්නකොට මොකද වෙන්නේ? විරාගය උපදිනවා. විරාගය උපදිනකොට මොකද වෙන්නේ? ඇල්ම නිරුද්ධ වෙනවා. තේරුණාද? පැහැදිලිද? එතකොට මේ සෑම එකම ඇති වී පැවති නැති වී යන ස්වභාවය, ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී කලින් රූපත් දැන් රූපත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුතුයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් සත්‍ය ස්වභාවය දකිද්දී උපේක්ෂාවක් උපදිනවා. තේරුණාද? අර කට්ටිය සත්‍ය ස්වභාවය නොදැක උපේක්ෂාව කියලා හිතන් ඉන්නවා. මෙතන හැබැයි මොකද්ද? සත්‍ය ස්වභාවය දකිද්දී උපේක්ෂාව උපදිනවා. මෙබඳු උපේක්ෂාවක් ඇද්ද? අන්නේ උපේක්ෂාව පමණක් රූපයේ ඉක්මවා යනවා. තේරුණාද? පැහැදිලිද? මේ රූපවල ස්වභාවය දකිනකොට ඒ ඇති වෙන උපේක්ෂාව රූපය ඉක්මවල යනවා කියනවා. ඊට පස්සේ කියනවා මේ කණෙන් ඇසෙන ශබ්ද, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන රස, කායෙන් දැනෙන පහස, මනසට සිතෙන අරමුණු මේ වාගේ ඇති වී පැවති නැති වී යන ස්වභාවය, කියන්නේ වෙනස් වී යන ස්වභාවය නිසා ඒවා කෙරෙහි විරාගය උපදිනවා. තේරුණා නේද? ඒ ඇත්ත දකිද්දි විරාගයනේ උපදින්නේ. එතකොට විරාගයක් උපදිනකොට ඇල්ම නිරුද්ධ වෙනවා. එතකොට අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. තේරුණාද? මේ සෑම අරමුණක්ම මේ ආයතන 6ට ගොදුරු වෙන සෑම අරමුණක්ම පිළිබඳව ඔය විදිහට අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී කලින් මට මොනවා හරි අරමුණු තිබ්බද ඒවත් දැන් අරමුණු මේ සෑම අරමුණක්ම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් සත්‍ය ස්වභාවය දකිද්දී මේ ආයතන 6 තුලම උපේක්ෂාවක් උපදිනවා. මෙබඳු උපේක්ෂාවක් ඇදන්නේ උපේක්ෂාව ඒ අරමුණු ඉක්මවලා යනවා. ඒ නිසා මේ උපේක්ෂාවට නෙක්ඛම්මයේ අසුරු කර උපේක්ෂා කියලා කියන්නේ. තේරුණාද? පැහැදිලිද? එහෙනම් මේ තමයි නෙක්ඛම්මයේ අසුරු කරපු උපේක්ෂා 6. සත්වපද 36ක් අවබෝධ කළ යුතුයි කියලා යම් කරුණක් ප්‍රකාශ කළා. දේ ප්‍රකාශ කරන ලද්දේ ඔය සඳහායි. තේරුණාද? 36 හැදිච්ච හැටි? හරි. ඊපස්සේ කියනවා එහිලා මේ ඇසුරු කොට මේ දුරු කරව. මොකද්ද කියන්නේ පුතේ? මේ ඇසුරු කොට මෙය දුරු කරව කියා යම් කරුණක් ප්‍රකාශ කළාද කුමක් අරබයාදේ ප්‍රකාශ කරන ලද්දේ. ඉන්වත් මහණෙනි එහිලා නෙක්ඛම්මේ ඇසුරු කළ යම් සොම්නස් 6ක් තිබෙනවාද? තේරුණාද? පැහැදිලිද? නෙක්ඛම්මේ කියන්නේ නිවන නේද? ඒ කියන්නේ කාමයන් අතහැරීමනේ එතන නෙක්ඛම්මේ කියන්නේ නේද? කාමයන් අතහැරෙන්නේ නිවෙනදිනේ නේද? ඒතර නෙක්ඛම්මේ අසුරු කළ යම් සොම්නස් 6ක් තියෙනවද? ඒවා ඇසුරු කොට ඒවාට පැමිණිලා ගේහසිත සොම්නස් 6ක් ඇද්ද ඒවා දුරු කරන්න කියනවා. තේරුන්නේ නැද්ද? තේරුන්නේ? ඇයි දැන් පුතේ අපි කතා කරේ මේ ආයතන 6ට ගොදුරු වෙන සෑම එකක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය දකිද්දී අපිට සොම්නසක් ඉපදෙනවා, සතුටක් ඉපදෙනවා කියලා. ආන් ඒ විදිහට ඒවා දැකලා සොම්නසක් සතුටක් ඉපදෙනකොට අර ගේහසිත සොම්නස මොකද වෙන්නේ? අයර නිකන් රූප දැකලා ආතෝක මොකද වෙන්නේ? ඒක දුරු වෙනවා. මේක ඇසුරු කරද්දී තමයි අරක දුරු වෙන්නේ. ඒක දුරු කරන්න බෑ. මේක ඇසුරු කරා මේක දුරු වෙනවා. දැන් තේරුණාද? පැහැදිලිද? පැහැදිලිද පුතේ? එතකොට දැන් ওই විදිහට ගත්තාම කියනවා මොකද්ද? ඒවා ඇසුරු කරනකොට ඒ වගේ පැමිණිලා ගේහ සොම්නස් 6ක් ඇද්ද ඒවා දුරු කරන්න. ඒවා ඉක්මවා යන්න. ඒ විදිහට ඒ වගේ ප්‍රහාණය සිදු වෙන්නේ. තේරුණාද? ඔය විදිහට ඒවා ඉක්මවා යාම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? කින්වත් මහණෙනි එහිලා නෙක්ඛම්මයේ අසුරු කළ යම් දුම්නස් 6ක් තිබෙනවාද? ඒවා අසුරු කොට ඒවාට පැමිණිලා ගේහසිත දුම්නස් 6 දුරු කරා. තේරුණාද? පැහැදිලිද? ඇයි දැන් මේ සියල්ල පිළිබඳව අනිත්‍ය වෙන ස්වභාවය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය දකිද්දී නේද? ඇත්ත දකිද්දී හිතනවානේ මටත් මේ ආර්යයන් වහන්සේලා යම්කිසි නිවනක් සාක්ෂාත් කරගෙන මටත් ඒ නිවන
මටත් ඒ නිවන අවබෝධ වෙන්නේ කවද්ද කියලා අර විමෝක්ෂය කෙරෙහි ආසාවක් ඇති වෙනවා කියලා අපි කලින් කතා කරුවා. ආන්ගේ විමෝක්ෂය කෙරෙහි ආසාවක් ඇති වුණාම දරුවනේ අර ගේහසිත කෙරෙහි තියෙන ආසාව මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දුරු වෙනවා. තේරුණාද? මේක ඇසුරු කරද්දී ඒක දුරු වෙනවා. තේරුණාද? පැහැදිලිද? හතර දිනාටම පැහැදිලිද? ඊට පස්සේ දැන් ඔය විදිහට ඒවා ඉක්මවා යාම කොහොමද? ඒවා දුරු කරනවා. එතකොට ඉක්මවා යනවා. ඔය විදිහට ඒවාගේ ප්‍රහාණය සිදු වෙනවා. ඔය විදිහට ඒවා ඉක්මවා යාම සිද්ධ වෙනවා. පැහැදිලිද? සිංහත් මහණෙනි එහිලා නෙක්ඛම්මයේ ඇසුරු කළ යම් සොම්නස් හයක් තිබෙනවාද? ඒවා ඇසුරු කොට ඒවාට පැමිණිලා යම් නෙක්ඛම්මයේ ඇසුරු කළ දොම්නස් හයක් ඇද්ද ඒවා දුරු කරනවා. තේරුණාද? පැහැදිලිද? පැහැදිලි නැද්ද? අයි පුතේ නෙක්ඛම්මය දැන් නෙක් කලින් කිව්වේ ගේහසිත හොඳට තේරුම් ගන්න දරුවනේ. ගේහසිත කියන්නේ ගිහි ජීවිතය ඇසුරු කරගෙන උපදින සතුටු 6 තියෙනවානේ සතුටු කාරණා 6. ඒක අර නෙක්ඛම්මය ඇසුරු කරගෙන අපිට මේ යථාභූත ඥානය උපදවාගෙන මේ අනිත්‍ය වෙන හැටි දැක්කහම ඒක දුරු වෙනවා. තේරුණාද? පැහැදිලිද? ගිහි ජීවිතයේ දේවල් පිළිබඳ දුක් වෙවි ඉන්නවනේ. මෙන්න මේ නෙක්ඛම්මය ඇසුරු කරගෙන අනේ මට නිවන නෑනේ කියලා දුක් වුණාට කමක් නෑ කියන. අරවට දුක් වෙනවට වඩා ඒ දුක ශ්‍රේෂ්ඨයි හොඳයි කියනවා. හැබැයි ඒ දුකත් එල්බගෙන ඉන්න එපා කියනවා. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? නෙක්ඛම්මය ඇසුරු කරපු සොම්නස උපදින කාරණා 6 මතකද? මේ ආයතන 6ට යම් දෙයක් උදුරු වෙනවාද ඒ සෑම දේ නැති වී පැවති නැති වී යන ස්වභාවය කියලා අනිත්‍ය අවබෝධ වෙනකොට විරාගය උපදිනවනේ. දැන් නෙක්ඛම්මය ඇසුරු කරගෙන ධම්නසක් තියෙනවනේ මට නිවන නැහැ කියලා. ආන්ගේ නිවන නැහැ කියලා උපදින ධම්නස මෙන්න මේ කාරණා සොම්නස හය ඇසුරු කරත් දුරු වෙනවලු. තේරුණාද? තේරුණා නැද්ද? තේරුණා? පුතේ දැන් මට නිවන නැහැනේ. ආර්යයන් වහන්සේලාට යම්කිසි විමෝක්ෂයක් තියෙනවා නිවනක් තියෙනවා මට ඒක නෑ. එහෙම කියද්දි මොකක්ද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා. ධම්නසක් ඇති වෙනවා. තේරුණාද? එතකොට දැන් නිවන නැත්තේ ඇයි? නිවන නැත්තේ ඇයි? නිවනට අවශ්‍ය කෘත්‍ය කෙරෙන්නේ නැති නිසානේ නේද? පැහැදිලිද? එහෙනම් මම කෘත්‍ය කරනවා. මොනවද? ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අසලා නාසයෙන් ගඳ සුවඳ දැනගෙන දිවෙන් රස දැනගෙන කයෙන් පහස විඳලා මනසින් අරමුණු අරගෙන ඒ සෑම දෙයකම බැහැගෙන හිටපු කාලේ දැන් ඉවරයි. දැන් මොකද කරන්නේ? මේ ඇසෙත් රූපයේත් ඇසේ උපදින සිතුවිල්ලේ මේ සෑම දෙයක්ම ඇති වී පැවති නැති වී යන ස්වභාවය දකිද්දි සොම්නසක් එනවද නැද්ද? සතුටක් එනවද නැද්ද? මං ඇත්ත දැක්කා ඇත්ත අවබෝධ කරා කියලා. ඒ සතුට ඇති වෙද්දි අර දුක මොකද වෙන්නේ? සොම්නස ඇති වෙද්දි ධම්නස මොකද වෙන්නේ? දුරු වෙනවා. දැන් තේරුණාද? නිවන නෑනේ කියන දුක දුරු වෙනවා පුතේ නිවන අවබෝධ වෙද්දි. පැහැදිලි වුණාද දැන්? අන්න එහෙම පුතේ පැහැදිලි කරගෙන මිසක මේක නතර කරන්න ඕනේ. දවල් දාන්නේ ඕනෙත් නෑ මට. මේක ඔබ පැහැදිලි කරගත්තා. හරි? පින්වත් මහණෙනි විවිධාකාර අරමුණු සහිත විවිධාකාර අරමුණු ඇසුරු කර උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම එකම අරමුණක ඇති එකම අරමුණ ඇසුරු කරපු උපේක්ෂාවක් තියෙනවා. විවිධ අරමුණු ඒව කරාමත් උපේක්ෂාවක් ඇති වෙනවා. එකම අරමුණ මේවා කරා උපේක්ෂාවක් ඇති වෙනවා කියන්නේ. පින්වත් මහණෙනි විවිධ අරමුණු සහිත විවිධ අරමුණු ඇසුරු කර උපේක්ෂාව කියන්නේ පින්වත් මහණෙනි රූපය පිළිබඳව උපේක්ෂාවක් තියෙනවා. ශබ්දය පිළිබඳව කියන්නකෝ. ගන්ධ සුවඳ පිළිබඳව, රස පිළිබඳව, පහස පිළිබඳව තේරුණාද? මේවා පිළිබඳ මොකක්ද තියෙන්නේ? උපේක්ෂාවක් තියෙනවා. පින්වත් මහණෙනි මේ තමයි විවිධ අරමුණු සහිත විවිධ අරමුණු ඇසුරු කළ උපේක්ෂාව. තේරුණාද? පැහැදිලිද? පින්වත් මහණෙනි එක අරමුණක් ඇති එක අරමුණක් ඇසුරු කළ උපේක්ෂාවක් ඇද්ද? තේරුණාද? පින්වත් මහණෙනි ආකාසා නංචායතනය ඇසුරු කළ උපේක්ෂාවක් තියෙනවා. මේ කියන්නේ අරූප ධානය. ඔයාලට ඒවා භාවනා කරද්දී ඉස්සරහට කියලා දෙන්න. රූප ධාන 4න් පස්සේ අරූප ධාන උපදිනවා. එතකොට විඥානංචායතනය ඇසුරු කළ උපේක්ෂාවක් තියෙනවා. ආකින් සංඥායතනය ඇසුරු කළ උපේක්ෂාවක්
තියෙනවා. නේව සංඥා නා සංඥායතනෙ අතුරු කළ උපේක්ෂාවක් තියෙනවා. පින්වත් මහණෙනි මේ තමයි එකම අරමුණක් සහිත එක අරමුණක් ඇසුරු කළ උපේක්ෂාව. ඒ කියන්නේ මේ ධානවලට ඒ ධාන ඇසුරු කරගෙන තියෙනවනේ උපේක්ෂාව. ඒක තමයි එතන උපේක්ෂාව. අතන කියන්නේ මොකද්ද? අතන කියන්නේ මොකද්ද? සෑම අරමුණක් කෙරෙහිම ඇති වෙනවා. ඒක උපේක්ෂාව නෙමෙයි. ඒක උපේක්ෂාව කියලා හිතන් ඉන්නවා. මේක තමයි සැබෑ උපේක්ෂාව කියන. තේරුණාද? පැහැදිලිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි. එතකොට කියන සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ නමක් යම් සතිපට්ඨානයක් සේවනය කරද්ද සම්මා සම්බුදු වූ ආර්යයන් වහන්සේ සේවනය කරන්නා වූ ඒ සතිපට්ඨානය නිසා ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කරන්නට සුදුසු වෙද්ද එබඳු සතිපට්ඨාන කීයක් තියෙනවද? 3ක් තියෙනවා කියලා යම ප්‍රකාශ කළාද එසේ ප්‍රකාශ කරන ලද්දේ කවර කරුණක් අරබයාද? පින්වත් මහණෙනි මෙහිලා ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පාව උපදවා මෙය ඔබට හිත පිනිස පවතිවා. මෙය ඔබට හිත පිනිස පවතිවා. මේක ඔබට හිත පිනිස පවතිනවා මයි. මෙය ඔබට සුව පිනිස පවතිනවා කියලා ධර්ම දේශනා කරනවා. පැහැදිලිද? නමුත් ශ්‍රාවකයෝ මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙන්නේ නැහැ. සවන් යොමන්නේ නැහැ. අර්ථ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. අර්ථ තේරුම් ගන්න සිත යොදවන්නේ නැහැ. තේරුණාද? ශාස්ත්‍රෝ ශාසනයෙන් බැහැර වෙලා වාසය කරනවා. මෙහෙම කෙනා කවුරුද? ශාස්ත්‍රෝ ශාසනයෙන් බැහැර වෙලා වාසය කරනවා කියන්නේ. පින්වත් මහණෙනි, එහිලා තථාගතයන්න් වහන්සේ කිසි නොසතුටක් ඇති කරගන්නේ නැහැ. තේරුණාද? පැහැදිලිද? අනේ මේමයි මෙයා මේක කරන්නේ නැහැ කියලා නොසතුටක් ඇති කරගන්නේ නැහැ. නොසතුටක් ඇති වූ බවක් දැනුම් දෙන්නේ නැහැ. මනා සිහියෙන් හා නුවණින් යුතුව කෙලෙස් නොවැගිරෙන ස්වභාවයෙන් වාසය කරනවා. පින්වත් මහණෙනි, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරාද සතිපට්ඨානයක් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරද්දී ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කිරීමට සුදුසු වෙයිද? මේ තමයි මේ පළමුවෙනි සතිපට්ඨානය. පැහැදිලිද? තේරුණාද? පිරිසට අනුශාසනා කරන්න පුළුවන්. තේරුණාද? ඒක තමයි පළවෙනි සතිපට්ඨාන. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පාව උපදවා මේ ඔබට හිත පිණිස පවතිනවා. මේ ඔබට සුව පිණිස පවතිනවා කියලා ධර්මයේ දේශනා කරනවා. නමුත් ඇතැම් ශ්‍රාවකයේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙන්නේ නැහැ. සවන් යොමන්නේ නැහැ. අර්ථ තේරුම් ගන්න සිත යොදවන්නේ නැහැ. ශාස්ත්‍රෝ ශාසනයෙන් බැහැර වෙලා වාසය කරන්නේ. ඒ වගේම ඇත්තන් ශ්‍රාවකයෝ ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දෙනවා, සවන් යොමනවා, අර්ථ තේරුම් ගන්න සිත යොදවනවා. ශාස්ත්‍රෝ ශාසනයෙන් බැහැර නොවි වාසය කරන්නේ. තේරුණාද? ශාස්ත්‍රෝ ශාසනයෙන් බැහැර නොවි වාසය කරන්නේ. එලා තථාගතයන්න් වහන්සේ කිසි නොසතුටක් ඇති කරගන්නේ නැහැ. නොසතුටක් ඇති වූ බව දැනුම් දෙන්නේ නැහැ. සතුටක් ඇති කරගන්නේ නැහැ. සතුටු වූ බව දැනුම් දෙන්නේ නැහැ. සතුටත් නොසතුටත් කියන දෙකම අතහැරලා මනා සිහියෙන් හා නුවණින් යුක්ත උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. පින්වත් මහණෙනි, යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරයිද යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරද්දී ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කිරීමට සුදුසු වෙයිද? මේ තමයි දෙවෙනි සතිපට්ඨානය. තේරුණාද? පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පාව උපදවා මේ ඔබට හිත පිණිස පවතිවා, මේ ඔබට සුව පිණිස පවතිවා කියලා ධර්මයේ දේශනා කරනවා. ඒ ශ්‍රාවකයෝ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයට හොඳින් ඇහුම්කන් දෙනවා, සවන් යොමනවා,
අර්ථ තේරුම් ගන්න සිත යොදවනවා ශාස්ත්‍රු ශාසනයෙන් බැහැර නොවි වාසය කරනවා පින්වා මහණෙනි එහිලා තථාගතයන්න් වහන්සේ සතුටක් ඇති කරගන්නේ නැහැ සතුටු බව දැනුම් දෙන්නෙත් නැහැ මනසිහියෙන් හා නුවණින් යුතුව කෙලෙස් නොවැగిරෙන ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා පින්වත් මහණෙනි යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරයිද යම් සතිපට්ඨානයක් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරද්දී ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කිරීමට සුදුසු වෙයිද මේ තමයි සේවේනී සතිපට්ඨානය පැහැදිලිද සම්මා සම්බුදු ආර්යයන් වහන්සේ නමක් යම් සතිපට්ඨානයක් සේවනය කරයිද සම්මා සම්බුදු ආර්යයන් වහන්සේ සේවනය කරන්නා වූ සතිපට්ඨානය නිසා ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෙස පිරිසට අනුශාසනා කරන්න සුදුසු වෙද්ද එබඳු සතිපට්ඨාන තුනක් තියෙනවා කිව්වේ ඔන්න ඔය තුන. පැහැදිලිද? තේරුණාද? ඒ ශාස්ත්‍රුන් වහන්සේට තමයි කියන්නේ යෝගාවචරයන් අතුරෙන් අනුත්තරෝ පුරිස ධම්ම උත්තර දෙන්න. පුරිස ධම්ම සාරති කියලා යම් ප්‍රකාශයක් කළා දෙම ප්‍රකාශය කරන ලද්දේ කවර කරුණක් සඳහාද? පින්වා මහණෙනි අතුන් දමනය කරන කෙනෙක් විසින් දමනය කළ යුතු ඇතාව මෙහෙවද්දී එකම දිශාවටයි දුවන්නේ. එක්කෝ පෙර දිගට දුවනවා එහෙම නැත්නම් බටහිරට දුවනවා එහෙම නැත්නම් උතුරට හෝ දකුණට දුවනවා. පින්වා මහණෙනි අශ්වයන් දමනය කරන කෙනෙක් විසින් දමනය කළ යුතු අශ්වයාව මෙහෙවද්දී එකම දිශාවටයි දුවන්නේ. එක්ක පෙර දිගට දුවනවා එහෙම නැත්නම් බටහිරට දුවනවා එහෙම නැත්නම් උතුරට හෝ දකුණට දුවනවා. පින්වා මහණෙනි ගවයන් දමනය කරන කෙනෙක් විසින් ගවයන් දමනය කරන කෙනෙක් විසින් දමනය කළ යුතු ගවයාව මෙහෙවද්දිත් එකම දිශාවටම තමා දුවන්නේ කියන නමුත් පින්වා මහණෙනි තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ යුතු පුරුෂයාව මෙහෙවද්දී අට දිශාවකට දිව යනවා. තේරුණාද? අට දිශාවකට දිව යනවා. රූපවත්ව සිට රූපයන් දකිනවා. මේ පළමු දිශාවයි. රූපවත්ව සිට රූපයන් දකිනවා. ඒක පළමු දිශාව. ඊට පස්සේ මේ ආධ්‍යාත්මයේ අරූප සංජීව සිට බාහිර රූප දකිනවා මේක දෙවෙනි දිශාව. මේ සුභ සමාධියක් කියලා ඒක මුල් කරගෙන සිත මිදෙනවා. මේක තුන්වෙනි දිශාව. සියලු අයරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැතිවීමෙන්, නානා සංඥාවන් මෙනෙහි කිරීමෙන් අනන්ත වූ ආකාශය යයි ආකාසානං ඡායතනෙ උපදවාගෙන වාසය කරනවා. මේ සතරවෙනි දිශාව. මේවා ධාන භාවනා පැත්තට ඔයාලා භාවනා පැත්ත කරගෙන යද්දි මේවා කියලා දෙන්නම් ලබා ගන්න හැටි. එතකොට ආකාසඤ්ඤායතනෙ උපදවාගෙන මේ විදිහට හතරවෙනි දිශාව. ඒ සියලු අයුරින් ආකාසඤ්ඤායතනෙ ඉක්මවා යෑමෙන් අනන්ත වූ විඥානයයි විඥානංචායතනෙ උපදවාගෙන වාසය කරනවා. ඒක පස්වෙනි දිශාව. සියලු අයුරින් විඥානංචායතනෙ මේ ඉක්මවා යෑමෙන් ආකින්චඤ්ඤායතනෙ උපදවාගෙන වාසය කරනවා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙ ඉක්මවා යෑමෙන් නේව සංඥා නා සංඥායතනෙ උපදවාගෙන වාසය කරනවා. නේව සංඥා නා සංඥායතනෙ ඉක්මවා යෑමෙන් සංඥා වේදිත නිරෝධය උපදවාගෙන වාසය කරනවා. මේ තමයි 8 වෙනි දිශාව. තේරුණා? දිශා 8ක් කිව්වනේ. පින්වා මහණෙනි තථාගත වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ යුතු පුරුෂයාව මෙහෙවද්දී මේ 8 දිශාව තයි දිව යන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේට තමයි කියන්නේ යෝගාවචරයන් අතුරින් අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා යම් ප්‍රකාශයක් කළාද එම ප්‍රකාශය කරන ලද්දේ මේ සඳහායි ඉදම වෝච භගවාත්මනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති භාගතුන් වහන්සේ මේ උතුම් දේශනාව වදාලා ඒ දේශනය ගැන භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා භාගතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා